Good morning, good afternoon. අද අපි හදන්න යන්නේ පොඩි complicated කෑමක්. complicated කියවට complicated නෙවෙයි. ලංකාවේ කට්ටියට ගොඩාක් සමීප කෑමක්. හැබැයි අපි ගෙදර හදන්නේ නැහැ ඒක. අපි ඒක පොඩ්ඩක් ගෙදරත් හදලා අපි ඒකට පොඩි වෙනස්කම් දීලා හදන්න යන්නේ. ඉතින් අපි බලමු අද මොනවද අපිට ඒකට ඕනේ වෙන්නේ කියලා. දැන් අපි ඒක ගන්න යන්නේ. කඩල පරිප්පු ගන්න රඩේ ගන්න. කඩල පරිප්පු නෑ. ගායෙන් හරි අහලා බලන්න. කඩල පරිප්පු. finally. දැන් ඉස්සර අපි බඩවලින් ගෙනාවා ගෙනල්ලා දැන් ටිකක් වෙලා මේ ආපු ගමන් ගෙනාව කඩල පරිප්පු එක පෙඟෙන්න දැම්මා ආපු ගමන් ඒක පෙන්නන්න බැරුණා ඒක පෙඟෙන්න දැම්මා හරිද ඊට පස්සේ ඒක බඩු ටික තියෙනවා කලින් නැක්කා ගුරුවා ගත්තා නවින් ගත්තා පස්සේ යෝගට් කල් ගත්තා මේක ටැමරින් සෝස් එකක් හදන්න එකයි එක කැරට් ගෙඩියක් ගත්තා උලන්නේ අවුරුදු තියෙන්නේ නැහැ ඒ ටික තමයි ඊට පස්සේ දැන් ඉතින් කැමරේ හදන්න තියෙන්නේ කේල් කොලක් ගත්තා කේල් කොල වෙන වීඩියෝ එකක් කරත් ඕනේ හරි අපි බලමු ඊළඟ මොකද එන්නේ කියලා මේක තමයි මම කුකින් කරන කිචන් එක එතකොට අද මම හදන මොකද කැමරේ නෝදුවේ නෑ කෑමේ නම තමයි ඉස්සෝඩි. ඉස්සෝඩි තමයි ඉතින් ගොඩක් කට්ටිය හදන අවුලක් නෑ. මම පොඩ්ඩක් next level ඉස්සෝ වඩේ ගත්තා මම දැන් try කරන්නේ. ඉස්සෝ ටාකෝ එක ටාකෝ ටාකෝ sheet use කරන්න. ඉස්සෝ වඩේකම තමයි අපි ටිකක් බලමු මොකක්ද දෙන්නේ කියලා. ඒකත් එක්ක මගේ channel එකේ මම දාලා තියෙන ගොඩක් ඒවා මට ඕන විදිහට ගන්න freestyle with fusion එක තියෙනවා. බලමු වෙනසක් තමයි ඉතින් කරන්නේ. දැන් ඉස්සරහම කරන්නේ අපි ගෙනාපු ඉස්සර සීසන් කරගන්න හදන්නේ මේ ඉන්නේ අපි ඉස්සර එක. මෙයාව සුද්ධ කරලා සීසන් කරගන්නවා. ඉස්සගේ ඔළුවේ තියෙන චුටි අර බට එකක් වගේ එකක්. ඒක චුට්ටක් අපි රිසර්ව් කරලා තියාගන්න ඕනේ. අපේ වටේ එක හදනකොට ඒකට පොඩි ෆ්ලේවරින් එකක් දෙන්න. අපි ගරන්න හදන්නේ දැන් අර ඉස්සගේ අර ජරාව ටික අයින් කරගන්න. දැන් මේ ඉස්ස චුට්ටක් නමලා ටූත් පික් එකකින් හරි මොකක් කරන්නේ. චුට්ටක් කැනලා උස්සන්න ඕන. ඔටය ගියලා මේ මුල් කෑල්ල එනවා. ඊට පස්සේ හිමීට අදින්න තියෙන්නේ. තොර ඒක එළියට එනවා. අපි දැන් මේ ටික සීසන් කරගෙන තියෙන්නේ. දාන්න ඕනේ ටික දැන් ස්පෝට් එකට දාන්න ඕනේ නේද? ඒකට වීඩියෝ කරගෙන මේක ගත්ත වෙනම මේකට අපි දැම්ම ලුණු දැම්ම ගම්මිරිස් දැම්ම මිරිස් දැම්ම ගම්මිරිස් දැම්ම දාලා සීසන් වෙන්න දාන්න ඕන ටිකලා මේ තියෙන්නේ අර අපි කලින් සෝක් කරගත්ත චන්න දාල් එක කඩල පරිප්පු මේක දැන් සෝක් කරලා තියෙන නවුලන්න කැඩෙනවා නිකන් අපි දැන් මේ බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ උන්ටික දැන් බ්ලෙන්ඩ් කරමු මේක අපි කලින් උතුරු කරලා තියාගත්ත ඉස්සොල් හතර. මේක දැන් බැදගන්න ගියේ පොඩ්ඩක් කබල බෙදගන්න ඕනේ ඩ්‍රයි වෙන්න.
දැන් අර ඔලු ටික බෙදෙන ගමන් තේල් ටික කවුරු මොකද දැන් මම තේල්වත් මොකුත් නැහැ නිකන් මේක කුක් කරගෙන අපි දැන් දාගෙන යන කරපිංචා මිරිස් ඊට පස්සේ නයි මිරිස් අයිට සෙලු මේක දාන්නේ අපි බ්ලෙන්ඩර් එකට දාන්න කප කප ඉන්නේ බොරඩ කෙලින්ම බ්ලෙන්ඩර් එකට දාලා වද්ද ගන්නවා අච්චර මේකත් එක්ක අපේ කඩල් වරිපුවත් එක්ක දාලා අතර ඒ පේස්ට් එක තමයි ගන්න වටේක බදගන්න ලූණු කරපිංචා මිරිස් නයි මිරිස් එකක් දාගත්තා මේකට කෙලින්ම වදින්න දානවා කප කප ඉන්න බොරඩ අපි කැලේ මිරිස් දානවා මේ පොඩ්ඩක් කියලා මතුන්න දැන් අපි අර ඉස්සෙල්ලා බෙදාගත්ත ඉස්සෝලුට මේකට දාන්න යන්න පොඩ්ඩක් අමතක වුණා ෂෝට් එක බලද්දි පොඩ්ඩක් වැඩි කරගන්න දෙයක් වුණා අපි දැන් බ්ලෙන්ඩර් කරගත්ත ඒවා ටික එළියට දාගන්නවා දැන් මේක පිටි දාන්න හදන්නේ දාගත්තා අපි කලින් ලුණු ඇඩ් කරගත්තේ දැන් ඇඩ් කරගන්න පොඩි හේතුවකින්ද අපේ ගෙදර ඉන්න ලුණු කන්න බැරි කෙනෙක් ඒකින්ද අපි වෙනවා කෑල්ලක් කෑරෙන් කරලා අපි මේකට එකතු කරගත්ත ලුණු අපි සියඹලා දීලා ගන්න ලුණු උතරේ සෝස් එක දාන්න අර පොඩි සබර් ටේස්ට් එකක් යන්නේ බඩේකට දැන් අපි සියඹලා ටික මොකද දීලා ගන්න හදන්නේ කෙලිපොඩියක් කරගෙන තාලා අපි ඇඩ් කරගෙන උණුතර සියඹලා එකට අපි දැන් හන්ටි ලිපේ තියන්නේ ලිපේ තියන් තෙල් දාලා රත්තුනට පස්සේ අපි දානවා ඊටික මම දාන්න දෙතෙන් මෙතෙන් දාලා සෝස් එක දාන්න මම පෙන්නන්න ඒක කොහොමද දාන්නේ ඊළඟ අපි අර කියපු ඉන්ග්‍රීඩියන්ට් එක දාලා තියෙනවා දාලා දැන් ටැමරින් ජූස් එකක් දාලා මේක පොඩ්ඩක් රෙඩියුස් වෙනකන් දාලා තියෙනවා ඉතින් ඉතින් ගන්නවා මම දැන් සෝස් එක කන්සිස්ටන්සි එක ඇවිල්ලා තියෙනවා අපි දැන් ගෝව කපාගත්තා කැරට් කපාගත්තා ලුණු කපාගත්තා පොඩි ගානේෂයක් ඉදිරියට පාවිච්චි කරන්න ගෝල් ෆිස් එකක් දෙන්න උඩින් දාලා අපි දැන් බෙදගෙන යන්නේ මම මේ වගේ ෆොයිල් එකකින් රවුමක් හදලා ඒක දෙකට නැවුවා ඒක දැන් ෆිට වෙනවා මේක දැම්මට පස්සේ මේක ඇතුළට බලමු ෆින්ගර්ස් ක්‍රොස්ඩ් ඇදීද මොකද අපේ එක්ස්පෙරිමන්ට් එක මොකද කියලා දැන් මම බැලුවේ ඉස්සෙල්ලා එක දිගට දෙන්න කෙලින් චුට්ටක් බඩ යටින් කපලා දිගට ඒ දෙන්නවා මෙතනට දාලා මම බඩේ මේක ස්ප්‍රෙඩ් කරගන්නවා ස්ප්‍රෙඩ් කරලා ඔයලේ බදාගෙන හදන්නේ අපි බලමු කොහොමද ගෙන්නේ කියලා ඒක බලමු try කරලා බලමු ලොගේ මගේ දෙන්න try කරමු successfully බලන්න ඉගෙන ගන්න වැඩ කරන්නේ ඒ ගහන්න දෙවිලා තියෙනවා පොඩි කේස් එකකට තියෙන මේ ඉස්ස පොඩ්ඩක් ආය නැහිලා බෙහෙතල ඉවරයි ඉස්ස පොඩ්ඩක් කුණිස් වෙලා තියෙන්නේ මේ අපි ඒකට මොකක් කරේ සීන් එක කරමු වඩේ නම් වලට පේනවා බද්දලා තියෙන කියලා මම දැන් ඔයිල් එක අයින් කරගන්නවා අමාරු සීන් එක අය කලින් වැඩි සාර්ථක වෙච්ච නැති ඉන්න දැන් ෆෝන් එකට අර ටූත් පික් එක ගන්න බැරි ඒකට අවුල නැහැ කරලා නැහැ දාල් බෙදලා අපි දැන් ඇසෙම්බල් කරගන්නේ හිස් වඩේ ඔක්කොම බට් එක ඇසෙලා තියෙන්නේ දැන් ඉතින් ඔස බලන්නයි පොඩ්ඩක් චුටි ඩෙකරේෂන් පාරක් දාන්න අපි දැන් කාලා වැඩුවා out of this world සුපිරි මේ සෝස් එකයි
ලයිම් එකත් එක්ක එනකොට සුපිරි කියන්න වචන නැහැ. ඔයාලත් හදලා අනිවාර්යෙන් try කරලා බලන්න. චුට්ටක් විතර අමාරු වෙයි රෙසිපි එක දාන්න. අමාරු වෙන්නේ ටාකෝ එක හදලා ගලවනකොට. foil එකේ චුට්ටක් oil ගාලා බැටර් එක apply කරාට පස්සේ අවුලක් එන්නේ නැහැ. සුපිරි try කරලා බලන්න.